පහුගිය වීඩියෝ එකෙන් අපි PHP වල තියෙන string data type එක ගැනයි string functions කීපයක් ගැන ඉගෙන ගත්තා. අපි දැන් බලන්න යන්නේ PHP වලින් කොහොමද numeric variables handle කරන්න කියලා. programming වලදී numbers ගත්තාම අපිට ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි integers කියන එක, අනිත් එක තමයි floating points කියන එක. PHP වල විතරක් නෙමෙයි ගොඩක් programming languages වල මෙන්න මේ විදිහට numbers data type දෙකක් හැටියට තමයි handle කරන්නේ. ඉන්ටිජර්ස් කියන්නේ පූර්ණ අගයන්. උදාහරණයක් හැටියට 8, 10, 952 ඍණ අගයන් වුණත් ඉන්ටිජර් එකක් හැටියට ගන්න පුළුවන්. ඒතර floating points කියන්නේ දශම ස්ථානත් එක්ක තියෙන numeric values වලට. උදාහරණයක් හැටියට ඍණ 48.3, 36.5648, 0.37 ඒ වගේ values අපිට ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න යන්නේ integers data type එක සහ numbers එක්ක වැඩ කරනකොට අපිට යස්ෆුල් වෙන්න පුළුවන් නියුමරික් ෆන්ක්ෂන්ස් ටිකක් ගැන. අපි ඉස්සෙල්ලාම මේක අලුත් ෆයිල් එකක් හැටියට සේව් කරගමු. අපි ඒකට නම දාමු integers කියලා. අපි මේ වීඩියෝ එකේ ඉඳලා අපේ PHP කෝඩ් එකත් එක්ක වැඩ කරනකොට ඒක HTML ස්ට්‍රක්චර් එක ඇතුලේ ලියන්න පුරුදු වෙමු. මොකද අපි ඉදිරි ප්‍රොජෙක්ට් වලට අපි ගොඩක් වෙලාවට PHP ලියන්නේ HTML කෝඩින් එක ඇතුලේ. අපි මේකට HTML දාගමු. ටයිටල් එකට අපි දාමු integers කියලා. ඊට පස්සේ PHP tag එක දාලා අපි ඉස්සලාම ක්‍රියේට් කරගමු numeric variables දෙකක්. පළවෙනි එකට මම දෙන්න value එක 30යි, දෙවෙනි එකට දෙමු 40යි කියලා. අපි ඉස්සලාම basic calculation එකක් කරලා බලමු මේ variables දෙක use කරලා. මේ තියෙන variable 1, මේ තියෙන variable 2. අපි මේ variable 1 එකට ඉස්සලාම එකතු කරනවා 10යි, 20යි. ඊට පස්සේ ඒක වැඩි කරනවා variable 2 එකෙන්. ඊට පස්සේ බෙදනවා 20ෙන්. ඊට පස්සේ 50ක් අඩු කරනවා. අපි මේ උත්තරේ ගන්න මොකද කරන්න ඕනේ? අපි ඒක echo කරමු PHP tag එක ඇතුලේ. අපි මේ ෆෝමියුලා එකම copy කරලා paste කරමු echo එක ඉස්සරහා. refresh කරලා බලමු. integers දැන් ඔයගලන්ට පේනවා calculate වෙලා මෙතන උත්තරය ඇවිල්ලා තියෙනවා. එතකොට programming වලදී මේ ස්ලෑෂ් එක තමයි බෙදීම හැටියට ගන්න. එතකොට asterisk එක තමයි වැඩි කිරීමට පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති ඉස්සෙල්ලාම වරහන් ඇතුලේ තියෙන ඒවා තමයි calculate වෙන්නේ. ඊට පස්සේ තමයි වරහන් වල එළියේ තියෙන ඒවා calculate වෙන්නේ. හරි. දැන් අපි බලමු integer එක use කරන්න පුළුවන් functions ටිකක්. මම heading එකක් දාගන්නම්. some useful integer functions කියලා. අපි ඉස්සෙල්ලාම බලමු PHP වලින් වර්ගමූලය එහෙම නැත්නම් ස්ක්වයර් රූට් එක කොහොමද හොයන්නේ කියලා. අපි echo කරමු. ඒකේ ෆන්ක්ෂන් එක තමයි sqrt. ඒතර අපි දාන්න ඕනේ වර්ගමූලය හොයන්න ඕන කරන ඉලක්කම එහෙම නැත්නම් variable එක. අපි ඉලක්කමක් දාමු. අපි බලමු c වර්ගමූලය මොකක්ද කියලා. refresh කරලා බලමු. දැන් අපිට පේනවා c වර්ගමූලය. අපි කියමු ඔයාලට මොකක් හරි ඉලක්කමක වර්ගය එහෙම නැත්නම් උදාහරණයක් හැටියට 2/4 වෙනි බලය බලා ගන්න ඕනේ කියලා. ඉංග්‍රීසි වලින් ඒකට කියන්නේ exponential. ඒකට අවශ්‍ය කරන ෆන්ක්ෂන් එක තමයි POW. ඒකට ඒකට parameters දෙකක් ගන්නවා. අපිට අවශ්‍ය කරන ඉලක්ක මොකද්ද? අපිට ඕනේ 2 කීවෙනි බලයද 4 වෙනි බලය. බලමු refresh කරලා. ඔයගොල්ලන්ට පේනවා 2/4 වෙනි බලය. ඒ කියන්නේ 16. 2 4 2 8 2 16. 2/4 වෙනි බලය. මම BR tag එකක් දාගන්නම් ඉස්සරහින් වෙන් වෙලා පේන්න. අපි ඊළඟට බලන ෆන්ක්ෂන් එක තමයි ABS කියන ෆන්ක්ෂන් එක. ඒකෙන් ගන්න absolute value. ඒ කියන්නේ අපි මොකක් හරි calculation එකක් කරාම ඒ එන උත්තරේ අපිට අවශ්‍ය කරනවා ඍණ හරි ධන හරි ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ ඒකේ සම්පූර්ණ value එක මොකක්ද කියලා. එතකොට ඒගොල්ලෝ කරන්නේ ඍණ එක අයින් කරනවා. ABS අපි මොකක් හරි calculation එකක් කරමු මේකේ වරහන් ඇතුලේ. අපි කියනවා 10න් අඩු කරනවා 15. ඒතර උත්තරේ එන්න ඕනේ ඍණ 5. ඒ වුණාට අපි refresh කරලා බලමු මොකක්ද එන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඍණ අයින් කරලා අපිට ධනාගය පෙන්නනවා. ඒ වගේම තවත් අපිට ප්‍රෝග්‍රෑමින් වලදී ප්‍රයෝජනවත් වෙන ෆන්ක්ෂන් එකක් තමයි මොකක් හරි ගානක් තවත් ගානකින් බෙදුවාම අපිට ඕනේ ඉතුරු වෙන ගාන බලා ගන්න. ඒ ෆන්ක්ෂන් එකට ඉංග්‍රීසි වලින් කියන්නේ modulo කියලා. PHP වල ෆන්ක්ෂන් එකේ නම තමයි fmod. ඒකට parameters දෙකක් වෙනවා. ඉස්සෙල්ලාම ඕනේ
අපිට ඩිවයිඩ් කරන්න අවශ්‍ය කරන ගාන මොකද අපි කියමු ගාන මොකක්ද කියලා අපි කියමු අපිට 10 බෙදන්න ඕනේ 3ෙන් රිෆ්‍රෙෂ් කරලා බලමු මෙතන මොඩියුලෝ එකට අපිට පෙන්නන්නේ ඒ කියන්නේ 10 3ෙන් බෙදුවම ඉතුරු වෙන ගාන තමයි මේ ෆන්ක්ෂන් එකෙන් ගන්නෙ 10 3ෙන් බෙදුවම එකක් ඉතුරු වෙනවා අපි කියමු ආට වගේ ප්‍රෝග්‍රෑම් එකෙන් රැන්ඩම් නම්බර් එකක් ජෙනරේට් කරගන්න ඕනේ කියලා ඒකට අවශ්‍ය කරන ෆන්ක්ෂන් එක තමයි rand කියන එක අපි රිෆ්‍රෙෂ් කරලා බලමු මේ තියෙන්නේ රැන්ඩම් නම්බර් එක ඒක අපි ආයිමත් පේජ් එක රිෆ්‍රෙෂ් කරොත් ඔයගලන්ට පේනවා ඒ නම්බර් එක වෙනස් වෙනවා එහෙම නැත්නම් අපි කියමු ඔයාට ඕනේ මොකක් හරි values දෙකක් අතරේ random number එකක් උදාහරණයක් හරි අපි කියමු 10යි 100යි අතරේ random number එකක් ඔයාට ඕනේ නම් අපිට පුළුවන් මේ function එකම පාවිච්චි කරන්න එතනදී අපි මේ rand කියන function එක ඇතුලේ දෙන්න ඕනේ ඉලක්කම් දෙකක් එහෙම නැත්නම් parameters දෙකක් අපිට අවශ්‍ය කරන range එක දීලා ඒ කියන්නේ පළවෙනි number එක අපි දෙනවා range එකේ තියෙන අඩුම value එක ඊළඟ number එක අපි දෙනවා කමා එකක් දාලා තියෙන ඒ range එකේ තියෙන වැඩිම value එක අපි refresh කරලා බලමු දැන් ඔයගලන්ට පේනවා දෙවෙනියට එන random number එක 10යි 100යි අතරේ මොකක් හරි random number එකක් ඊළඟට අපි බලන්න යන්නේ increment and decrement ඒ කියන්නේ numeric variables එක්ක වැඩ කරනකොට අපිට නිතරම variables වලට ගණන් එකතු කරන්න අඩු කරන්න වෙන්න පුළුවන් මම ඉස්සෙල්ලාම heading එකක් දාගන්නම් increment decrement කියලා අපි කියමුට අපේ වා1 එකට 20ක් එකතු කරන්න අවශ්‍යයි කියලා ඒකට කරන්න පුළුවන් අපි PHP code එක ඇතුළේ දෙමු var1 equal var1 plus 20 කියලා දැන් අපි මේක echo කරොත් refresh කරලා බලමු අරත් පේනවා දැන් var1 එකේ value එක වෙනස් වෙලා තියෙනවා හැබැයි PHP වල ඊට වැඩිය ලේසි විදිහක් තියෙනවා අපිට මේක කරන්න පුළුවන් plus equal operator එක දාලා මම මේක erase කරන්න. එතකොට එකතු කරනවා නම් addition var1 plus equal අපිට එකතු කරන්න අවශ්‍ය value එක දෙනවා අපි 20. ඊට අපිට මේ line එකෙන් මේක කරන්න පුළුවන් var1 කියලා. refresh කරලා බලමු. දැන් ඔයාලට පේනවා අපි ඉස්සෙල්ලා කරපු දේම තමයි වෙලා තියෙන්නේ. හැබැයි වෙනසකට තියෙන්නේ අපි use කරලා තියෙන්නේ මේ plus equal කියන operator එක විතරයි. දැන් අපිට මේ වගේම අඩු කරන්නත් පුළුවන්. අපි ඊළඟ line එකේ දාගමු. subtraction අඩු කරනකොට අපි දාන්න ඕනේ minus equal කියන එක අපි කියමු. දැන් var1 එක 50යි. අපි එකෙන් 40ක් අඩු කරමු. refresh කරාම පේනවා 50න් 40ක් ගියාම 10යි. ඒ වගේම වැඩි කිරීමටත් අපිට ඒ දෙයම කරන්න පුළුවන්. මේක 9න් වැඩි කරලා බලමු. multiplication පේනවා 10 9න් වැඩි කරලා 90ක් ඇවිල්ලා තියෙනවා. එතකොට බෙදීමටත් ඒ වගේම ස්ලෑෂ් දාලා මේක අපි 3ෙන් බෙදලා බලමු. එතකොට echo කරාම ඔයාලට පේනවා 93ෙන් බෙදුනහම 30යි. හරි අපි දැන් integers ගැන බලුවා. අපි ඊළඟ වීඩියෝ එකේ බලමු floating point numbers ගැනයි ඒවට apply කරන්න පුළුවන් functions කීපයක් ගැනයි. එහෙනම් අපි ආයෙත් හමු වෙනකන් ඔබට සුබ දවසක්.